පාඨමාලාවට සම්බන්ධ නොවන කෙනෙක් මේක පොතක් විදිහට පබ්ලිෂ් කරන්න මගේ අදහසක් තියෙනවා. ඒක ගැන අදහස යටින් කමෙන්ට් එකක් දාන්න. නුවරට නම් ආයෙ සැරයක් හොඳටම වහිනවා. ඉතින් ඔයාලා පරිස්සම් වෙන්න. දැන් ආයෙ කාලගුණේ නරක අතර හැරීගෙන එන්නේ. ඉතින් කාලගුණේ නරකයි කියලා අපිට නිකන් ඉන්න නෑ. ඒකට හේතුව තමයි අපි රළු මැණික් හඳුනා ගැනීම පාඨමාලාවේ 5 වෙනි බැච් එක ලබන සඳට ආරම්භ කරනවා. ඉතින් දැනටම ගොඩක් කට්ටිය පාඨමාලාව පටන් ගන්නත් කලින්ම මුදල් ගෙවලා සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අද උදේ ඉඳලා යාළගේ වැඩ තමයි කර හිටියේ. මේ තියෙන්නේ දැන් අපි මේක පෝස්ට් එකට දාන්න යන්නේ. අපි සාමාන්‍ය පාඨමාලාවට සම්බන්ධ වෙන හැමෝටම මෙන්න මේ වගේ ගල් සාම්පල් එකක්. මේකේ ගල් වර්ග 8කට වඩා තියෙනවා. ඒත් එක්කම ගල් සාම්පල් එක විතරක් නෙවෙයි. ඔක්කොම ටික හැටි වෙලා කියන්නකෝ. මෙන්න මේ වගේ ටියුට්ස් දෙකක් ඔයාලට ලබා දෙනවා. එතකොට මේ ටියුට් එක නම් පාඨමාලාවට සම්බන්ධ වෙන අයට විතරයි ලබා දෙන්නේ. ඉතින් මේ ටියුට් එකේ අපිට මාකට් එකේ කොමන්ලි හම්බෙන ගල් වර්ග සියල්ලේම ඉන්ක්ලූෂන් සහ ඒ වල තියෙන වර්ණයන් ටික වර්ණ ඡායාරූප මගින්ම පෙන්නලා තියෙනවා. ඉතින් ඉස්සරහට මේකට සම්බන්ධ වෙන්න. එතකොට අපි ලොකු වැඩක් කරනවා. පාඨමාලාව පොඩි ගාණක් තමයි. පොඩි මුදලක්. නමුත් අපි ඔන්ලයින් කරන නිසා අපිට ඒකේ වාසිය ලාභයක් තියෙනවා. ඉතින් ඒ වාසිය ඔයාලට දීලා තියෙනවා. ඉතින් මේ සියලුම දේවල් පාඩම් 35ක් කරනවා. පැය 30කට වඩා පාඩම් තියෙනවා. සහ Zoom live වල ප්‍රැක්ටිකල් ලයිව් ක්ලාසස් වලින් ප්‍රැක්ටිකල් කරනවා. එතකොට මේ පාඨමාලාව පැය 35කට 40කට කිට්ටු කාලයක් ඔයාලට මේ පාඨමාලාවත් එක්ක සහභාගී වෙන්න පුළුවන් සහ විශාල දැනුම් සම්භාරයක් මාතෘකා 35ක් යටතේ මාකට් එකේ කොමන්ලි හම්බෙන ගල් වර්ග ගැන මැණිකක් හඳුනා ගැනීමට අපිට දැනගෙන සිටිය යුතු තියරි වර්ග ගැන අපි සාකච්ඡා කරනවා. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මැණික් වල ශේෂ්ත්‍රයට එන්න කැමති, ඔයාගේ දැනුම වර්ධනය කරගන්න කැමති කෙනෙක්ට පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් දෙන රුපියල් 7500ක් වගේ ඔයා ලංකාවේ හෝ ලෝකේ කොහේ හිටියත් මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් එක්ක මේ යටින් කමෙන්ට් එකක් දාන්න. දැන් ගොඩක් කට්ටිය මගේ මේ ටියුට් දෙක ඉල්ලනවා වෙනම ගන්න බැරිද කියලා. මම කල්පනා කරේ මේ ටියුට් දෙක ඔයාලට දීලා වැඩක් නැහැ පාඨමාලාවට සම්බන්ධ නොවන කෙනෙක්ට. ඉතින් පාඨමාලාවට සම්බන්ධ නොවන කෙනෙක්ට මේක පොතක් විදිහට පබ්ලිෂ් කරන්න මගේ අදහසක් තියෙනවා. ඒක ගැන අදහස යටින් කමෙන්ට් එකක් දාන්න. වටිනා දැනුමක් තියෙන. ඒ දැනුම මම හිතනවා මේ ජෙම් කමියුනිටි එකටම ලැබෙන්න ඕනේ. ඒක නිසා පොතක් ලියන ගමන් තියෙන එක ඔයාලා ගන්න කැමතිද? පොත මම ලියන්න දෙපාද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගිහින් එන්න.